තෙරුවන් සරණයි ඔබ සැමට. අද මේ වීඩියෝ තුළින් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරෙන් අ, පවතින තොරතුරු සම්බන්ධයෙන්. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර හැරුණු කොටගෙන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මගින්ද ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකි වෙනවා. මෙම ග්‍රන්ථ අතරින් එක් ග්‍රන්ථයක් ලෙස ජිනකාලමාලී සඳහන් කළ හැකියි. මෙය පාලි වංශ කතාවක්. මේ රචනා කොට ඇත්තේ තායිලන්තයේ චියන් මායිහි රත්වන විහාරයේහි රතන පඤ්ඤ නැමැති හිමිනමක් විසින්. මෙම ග්‍රන්ථය පියවර 3කින් නිම කොට ඇති අතර සම්පූර්ණ කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1528 දී. කතුවරයාගේ ප්‍රධාන බලාපොරොත්තු වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට බෞද්ධ ආගම ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ විස්තර කිරීමට. මේ සඳහා ඔහු විවිධ මූලාශ්‍ර භාවිත කොට තිබෙනවා. සිරි මේඝවන්නගේ 9 වැනි රාජ්‍ය වර්ෂයේහි ලංකාවට දළදා වහන්සේ වැඩමවීම පිළිබඳව මෙහි තොරතුරු දැක්වේ. මේ සඳහා පදනම් වී ඇත්තේ දාඨා වංශයේ සඳහන් වන තොරතුරු. නමුත් පසු කාලීනව මේට අලුත් තොරතුරුද ඇතුළත් වී තිබෙනවා. නිදසුනක් වශයෙන් දාඨා වංශයට අනුව ගුහසීවගේ දියණිය වන්නේ හේමමාලාවන්. නමුත් ඇය මෙහි සඳහන් වන්නේ හේමජාලා යනුවෙන්. එමෙන්ම දාඨා වංශයේ සඳහන් නොවන මෙම ග්‍රන්ථයේ සඳහන් වන තවත් කරුණක් වන්නේ දළදාව ලංකාවට වැඩම කර වූ දෙදෙනා මුලින්ම හමුවන්නේ ශ්‍රී මේඝවන්නගේ බ්‍රාහ්මණ පුරෝහිතයෙක් යන්න. මේ හැරුණු කොට මෙම කෘතියෙහි ශ්‍රී ලංකාව දන්ත ධාතු වැඩම කළේ බුද්ධ වර්ෂ 840 දී බවත් දන්ත ධාතු වංශය රචනා කරන ලද්දේ බුද්ධදත්ත තෙරුන් විසින් බවත් එකිනෙකට නොගැලපෙන තොරතුරු සඳහන් කරලා තියෙනවා. මෙම තොරතුරු බොහෝ විට පසු කාලීනව ඇතුළත් වූ තොරතුරු බවට සිතිය හැකියි. මෙහි ඇතුළත් වන ඉතා වැදගත් කරුණක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1425 දී තායි භික්ෂුන් වහන්සේ කැලණියේ සිංහල උපසම්පදාව ලබාගෙන දළදා වන්දනය කළ බවයි. මූලාශ්‍රවලට අනුව මෙම කාලය තුල දළදාව තිබුණේ 6 වැනි පරාක්‍රමබාහුගේ කෝට්ටේ රාජධානිය. 19 වැනි සතවර්ෂයෙහි රචිත බුරුමේ හුමාන් එනම් විදුලි මාලිගා වංශ කතාව ග්ලාස් පැලස් ක්‍රොනිකල් කෘතියට අනුව පගාන්හි රජ කළ අනිරුද්ධ රජු ක්‍රිස්තු වර්ෂ 1044යි 1077 අතර කාලයේ ශ්‍රී ලංකාවේ රජුන්ගෙන් දන්ත ධාතුන් වහන්සේ ඉල්ලා තිබෙන බව. මෙහි සඳහන් වන ආකාරයට අනිරුද්ධට ලැබී ඇත්තේ දන්ත ධාතුන් වහන්සේගේ ආකෘතියක්. එය ස්වේජියන් චෛත්‍යයෙහි නිදන් කොට තිබෙනවා. මෙම කතාව ඉතා සිත්කල් දෙයක් වුවත් මෙහි සත්‍යතාවය පිළිබඳව සැකයක් උපදිනවා. මෙම කෘතියට අනුව අනිරුද්ධගේ ශ්‍රී ලාංකික සමකාලීනයා වන්නේ ධාතුසේන. ඇත්ත වශයෙන්ම මෙකල ලංකාවේ නියම රජු වන්නේ පළමුවැනි විජයබාහු රජු. මෙහිදී මූලාශ්‍ර වලින් තොරතුරු ලබා ගැනීමේදී අතපසුවීමක් සිදු වී ඇති බවට කියව හැකියි. සමකාලීන මූලාශ්‍ර වලින්ද තොරතුරු ලබාගෙන නැති බවක් පෙනිය. දෙවැනිව සඳහන් කළ කාරණේ බොහෝ විට අනුමාන කළ හැකියි. චීන මූලාශ්‍ර වලින්ද දළදා වහන්සේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකි වී තිබෙනවා. උතුරු සුං රාජවංශයේහි ඉතිහාසය හෙවත් සුං ෂු කෘතියෙහි 5 වැනි සතවර්ෂයේදී දළදා මාලිගාවේ ආකෘතියක් ශ්‍රී ලාංකික රජෙකු විසින් චීන අධිරාජ්‍යයට යැවූ බව සඳහන් කරලා තියෙනවා. චීන මූලාශ්‍රවලදීද ශ්‍රී ලාංකික රජුගේ නම ලෙස හඳුන්වා ඇත්තේ චාචා මෝනන් යනුවෙන්. මොහු මහා නාම රජු ලෙස හඳුනාගෙන තිබේ. මෙම කතාවෙහි විශ්වාසනීයත්වය පිළිබඳව ගැටලුවක් තිබුණත් මෙම සමය තුළ ආගමික සම්බන්ධතා පැවැත්වීම නිසා යම් රජෙකු විසින් දළදා මාලිගාවේ ආකෘතියක් යැවූ බව සිතිය හැකියි. මෙම කරුණින් සනාථ වන්නේ චීනය වැනි ඉතා දුර රටවලට පවා දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ දැනීම ව්‍යාප්ත වූ බවයි. චීනයේ මින් රාජ්‍ය වංශ කතාවලින්ද දළදා වහන්සේ පිළිබඳව තොරතුරු ලැබෙනවා. විදේශීය ජාතීන්ගේ ඉතිහාසයක් හෙවත් GNETN කෘතියෙහිද මින්සි කෘතියෙහිද මෙවැනි රජුන් පිළිබඳව වාර්තා වෙනවා. එනම් ඔහු නමින් යලිකු නයි එන්ට් නැමැති රජතුමා. ඔහු චීන සෙන්පති චෙන් හෝ සමග සටනට පැමිණි වීර අලකේශ්වර ලෙස හඳුන්වාගෙන තිබෙනවා. චීන මූලාශ්‍රවලට අනුව මෙම සටන සඳහා හේතු වුණේ
වීර අලකේශ්වර බුදු සමයට සහ දන්ත ධාතුන් වහන්සේට අගෞරව කිරීමයි. කෙසේ වෙතත් මෙම තොරතුරු ශ්‍රී ලාංකික මූලාශ්‍ර සමග සහසම්බන්ධතාවයක් නොමැති. නමුත් වීර අලකේශ්වරගේ සමයෙහි දන්ත ධාතුන් වහන්සේ කෝට්ටේ වැඩ සිටි බවට පැහැදිලිව පෙනිය. විදේශීය වාර්තාවන් අතර දළදා වහන්සේ ඉතිහාසය හැදෑරීමට අවකාශය ලැබෙන ෆාහියන් හිමිගේ වාර්තාවද ඉතා වැදගත්. දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මුල් අවධියේදී පැවති දළදා ප්‍රදර්ශනය හා පෙළහර ගැන දේශීය මූලාශ්‍රවලට වඩා වැඩි තොරතුරක් ලැබෙනුයේ චීන දේශ සංචාරක භික්ෂුවක් ෆාහියන් භික්ෂුන් වහන්සේ විසින් රචනා කරන ලද කෘතිය ඇසුරින්. අංගුරංකිත දීරානන්ද හිමියන් විසින් එම වාර්තා උපුටා දක්වමින් සිරිත් පරිදි දන්ත ධාතුන් වහන්සේ වසරේ තෙවැනි මාස මැදදී ප්‍රදර්ශනය කරනු ලැබූ බවත් ඊට දින 10කට කලින් හස්තියකු හස්ත්‍යාභරණයෙන් සරසවා රාජකීය සලුපිලියෙන් සරසවා කරන ලද පුද්ගලයෙකු හස්තියා මත නංවා දළදා ප්‍රදර්ශනයක් ගැන ජනතාව දැනුවත් කරන බවත් උන්වහන්සේ දක්වති. එමෙන්ම දළදා ප්‍රදර්ශනයෙන් අනතුරුව දන්ත ධාතුන් වහන්සේ මන්දිරයෙන් පිටතටගෙන ප්‍රධාන මාර්ගය දිගේ වැඩම කරන බවත් එම මාර්ගයේ දෙපස බුදුරජුන්ගේ අතීත කතා පුවත් රැගෙන ජාතික සිතුවම් 500ක් පමණ ප්‍රදර්ශනය කරනු ලබන බවත් එතෙන් සිට අබේගිරි විහාරය දක්වා වැඩම වනු ලබන දළදා වහන්සේට මග දෙපසදී මහත් පූජාවන් ජනතාව විසින් පවත්වනු ලබන බවත් ෆාහියන් හිමියෝ දක්වයි. මෙම විස්තරයට අනුව රජු මේ සඳහා සිය නායකත්වය ලබා දී තිබෙනවා. පින් කැමැති සියල්ලෝම මාහා සමකිරීත්වා යනුවෙන් රජු සමග කරනු ලබන ප්‍රකාශයද රටවැසි සියල්ලන්ම කිසිදු ભેදයකින් තොරව ආගමික කාර්යයක යන අදහසින් එක්තැන්ව කටයුතු කළ යුතුය යන ආදර්ශයක් ඒ මගින් ලබා දෙන බවක් පෙනිය. ඒ අනුව මහා මංගල්‍යයක් ලෙස රටවැසි ගිහි පැවිදි සෑම කෙනෙක්ම මෙම සත්කාරයට එක්විය යුතුය යන අදහසින් පාලකයා අර්ථ දැක්වීමට උත්සාහ කළ බවක් ජනතාවද ඒ පරිද්දෙන්ම ඊට අවනතව දළදා පූජාවනට සාමූහිකත්වයෙන් යුතුව සම්බන්ධ වූ බවත් පෙන්නුම් කෙරෙනවා. ඉත්සිං නැමැති චීන වන්දනාකරුවාගේ වාර්තාවද දළදා ඉතිහාසය අධ්‍යයනයේදී මහෝපකාරී වෙනවා. ඔහු ක්‍රිස්තු වර්ෂ 673 දී ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ක්‍රිස්තු වර්ෂ 673 දී ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ. නමුත් තම කාලයේදී ලංකාවට පැමිණි චීන වන්දනාකරුවන්ගේ ගමන් විස්තර හා චරිත ගැන ලියා තැබීම නිසා එම වාර්තා වැදගත්කමක් උසුලනවා. එතුමාගේ කාලේ ලංකාවට පැමිණි චීන වන්දනාකරුවන් ගැන සටහන් කර තිබෙනවා. මියුන්වාන් ඊලෑන් තාචෙන් තෙන් හියුන් ඉන් අවුජින් එවැනි වන්දනාකරුවන් ලෙස නම් කළ හැකියි. මියුන්වාන් වන්දනාකරුවා ලංකාවට පැමිණ එරට රජුගේ ගෞරව සම්මානයට පාත්‍ර වූ බව සඳහන් වෙනවා. මියුන්වාන් දන්ත ධාතු තබා තිනු මාලිගයට නැග එය සොරකම් කිරීමටද කටයුතු කර තිබෙනවා. ඉක්බිතව එය සිය රටට ගෙන යාමට තැත් කරද්දී ඇති වූ සිද්ධියක් නිසා එම අදහස අත්හැර දැමීමට සිදුවේ. මෙයින් ලැජ්ජාවට හා නින්දාවට පත් ඔහු දකුණු ඉන්දියාවට පැන ගිය බව ඉත්සිං සඳහන් කරනවා. ලංකා වාසීහු ඉතාමත් ප්‍රවේශමෙන් දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරති. ඒ ඉතා උස් ගොඩනැගිල්ලක තබා ඇත. එහි වූ දොරවල් විශේෂ අගුළු දා වසා තිබෙනවා. එම අගුල් වලට මුද්‍රා තබා නිලධාරීන් 5 දෙනෙකු සිය හන් තබාගෙන ඇත. දොර විවෘත කරන කල්හි එයින් නිකුත් වන ශබ්දය මුළු නගරෙහිම පැතිරුණා. දිනපතාම මෙම ධාතුන් වහන්සේට ඔහු පුද පූජා පවත්වනවා. හදපිරි භක්තියෙන් යුතුව යදිනවුන්ට හා දන්ත ධාතුන් වහන්සේ මල් මත දිස් වෙනවා. නැතොත් සෑම දිනකටම පෙන්න පරිදි දිව්‍යම ආලෝකයක් ඉන් පැතිරෙනවා. ඊළාං නැමැති භික්ෂුවද ලංකාවට පැමිණි දන්ත ධාතුන් වහන්සේ ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ බටහිර දේශයට ගිය බවත් සඳහන් වෙනවා. තාචෙන් තෙන් නැමැති භික්ෂුවද ලංකාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වන්දනා කොට දකුණු ඉන්දියාවට ගිය බවටත් සඳහන් තොරතුරු තිබෙනවා. අවුහින් භික්ෂුව ලංකාවට පැමිණ දළදා වහන්සේ වන්දනා කොට ඊසාන දිග බලා යන යාත්‍රාවක නැගී ගිය බව සඳහන් වෙනවා. මෙම කරුණ වලින් පෙනී යන්නේ දළදා වහන්සේට චීන ජාතිකයන් අතර ඉතා උසස් තැනක් ලැබුණු බවයි. එම නිසා දළදා ඉතිහාසයේ අධ්‍යයනයේදී චීන මූලාශ්‍ර වලින්ද වටිනා පිටුහලක් ලැබෙනවා. චීන ජාතික හියුන්සියන් වාර්තාවෙහිද දළදා මාලිගාව ගැන සඳහන් වෙනවා. රාජ භවනයකට නුදුරු තැන සර්වඥ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කළ ධාතු භවනයේ පිවිති. ඒ වනාහි අඩි 100 ගණනක් උස් වූද
නානාවිධ දුර්ලභ රත්නයන්ගෙන් ශෝභමාන වූද මහා මන්දිරයක්. ප්‍රාසාද මස්තකයෙහි වූ කොත මුදුනේ විශාල පද්මරාග මාණිකයක් සවිකොට තිබෙනවා. මේ මාණික්කයේ නික්මන ආලෝකය දිවා රැත් දෙකෙහිම බොහෝ දුර සිට දැකිය හැකියි. ඉතා දුර සිට බලන විට එය තාරකාවක් මෙන් පේනවා. රජ තෙමේ දිනකට තෙවරක් ඒ දන්ත ධාතුන් වහන්සේ සුවඳ පැනින් නහවනවා. ඇතැම් විට සුවඳ සූණු වලින් නැහැවෙනවා. මෙම නෑවීම සුවඳ දුම් දීම් ආදීදී ගනු ලබන්නේ ඊතා අගනා මැණික් එබූ රන් භාජන බව සියං වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබෙනවා. පොළොන්නරු සමයේ පළවැනි පරාක්‍රමබාහු දඹදෙණි සමයේ දෙවැනි පරාක්‍රමබාහු මෙන්ම කුරුණෑගල සමයේදී සතරවැනි පරාක්‍රමබාහු වැනි නරපතියන් විසින්ද දළදා වහන්සේට කළ පූජාවන් හා පෙරහර හා එහි විසිතුරු බව චූල වංශයේ මෙන්ම දළදා සිරිත වැනි ග්‍රන්ථවලින් සනාථ වෙනවා. 16 වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකා දීපයට වෙරළබඩ ප්‍රදේශයෙන් ක්‍රමයෙන් අග්නික ජාතීන්ගේ පාලනයට යටත් වීමෙන් පසු පෘතුගීසීන් ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් මෙරට පාලනය කළ අතර 1815 දී උඩරට ගිවිසුමත් සමගම ශ්‍රී ලංකාවේම පාලන බලය ඉංග්‍රීසින්ට අත්පත් කර ගැනීමට හැකි වෙනවා. මෙහිදී විදේශීය පාලනයෙන් පැවති වකවානු තුළ මහනුවර ඇසළ උත්සවය හා දළදා පෙරහර ගැන වැඩි විස්තර ලබා ගැනීමට හැකි වෙනවා. මේ සඳහා අපිට වැදගත් වෙන්නේ විදේශීය වාර්තා. ඒ අතරින් රොබර්ට් නොක්ස් විසින් ලියවනු ලැබූ වාර්තාවක් මෙහිදී ඉතා වැදගත් වෙනවා. මේ වාර්තාවෙහි සඳහන් වන කරුණු උපුටා දක්වන හඟුරංකත දීරානන්ද හිමියෝ දෙවැනි රාජසිංහ රජු දවස සිරකරුවෙකු ලෙසින්ද කන්ද උඩරට විසූ නොක්ස් විසින් තමා දුටු හා අසන ලද සිංහල සමාජයේ විවිධ පැතිකඩ රැසක් ගැන සිය වාර්තාවේ දක්වා ඇත. ඒ අතරින් ඔහු මහනුවර පවත්වනු ලැබූ ඇසළ පෙරහැර ගැන දක්වනු ලබන තොරතුරු ඉතා වැදගත්. ඒ මගින් ශ්‍රී දළදා වහන්සේ මුල් කොට එවකට පෙරහැරක් මහනුවර පැවති බවට මෙම වාර්තාවේ දැක්වෙන්නේ නැහැ. නමුත් අනිකුත් දේවාලවල හා දෙවියන් වෙනුවෙන් අඛණ්ඩව ඇසළ පෙරහැර උත්කර්ෂවත් අයුරින් මහනුවරදී පවත්වනු ලැබුව නොක්ස් සඳහන් කරනවා. ඔහු මෙසේ එම පෙරහැරේ ආරම්භය විස්තර කරනවා. දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන විශිෂ්ටතම උත්සවය කන්දේ නුවර පැවැත්වෙන බවත් මීට මහනුවර ඇසළ පෙරහැර යයි කියන බවත් නොක්ස් සඳහන් කරනවා. මෙම පෙරහැර සමයේ විශේෂයෙන්ම පිරිසිදු කරනු ලබන නගරයේ වීදි දෙපස සුලගින් ලෙලදෙන දජ පතාක ආදිය දක්නට ලැබෙනවා. රාත්‍රී කාලයේ ආලෝකයෙන් බබලන වෛවර්ණ ආලෝක වෙනවා. මග ඉදිකල නන්වන් සිරයෙන් යුතු තොරණ මල්කමින් මොනවට සැරසෙන ලද බවත් නොක්ස් පෙන්වමින් පෙරහර සමයේ මහනුවර පරිසරයේ සූදානම් කරන අයුරු ඒ දී විස්තර කරනවා. මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටින දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් දිනපතා පවත්වන ලද පූජාවලට අමතරව වාර්ෂිකව පවත්වනු ලබන පුද පූජාද රාශියක් වෙනවා. එම පුද පූජා හඳුන් ලබන්නේ සතර මංගල්‍ය ලෙස. එම සතර වන්නේ අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, ඇසළ පෙරහර මංගල්‍ය හා සාර්හිත මංගල්‍ය යන සතරයි. මෙම සතරින් ඇසළ පෙරහර මංගල්‍ය ඉතාම වැදගත්. වාර්ෂික දළදා පෙරහැරට කෙරෙන අවස්ථාවලදී මේ දළදා වන්දනාවේදීද අනුගමනය කරන චිරාගත චාරිත සමූහයක් සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ දිනපතා කරන ලද පූජාවලට අමතරව දළදා වන්දනාවක් පැවැත්වෙන අවස්ථාවලදී කෙරෙන පුද පූජාද රාශියක් වෙනවා. සිරිත් පරිදි දළදා මාලිගාවේ දිනපතා කරන පුද පූජා ආරම්භ වන්නේ අලුයම්. එය අලුයම් ධූරය ගැසීමෙන් ආරම්භ වෙනවා. ඉන් අනතුරුව තේවාව බහාර නායක මාහිමියන් වහන්සේ සමග වට්ටෝරු රාළ පැමිණ ප්‍රධාන දොරටුව සහ අනිකුත් දොරටු විවෘත කරනු ලබනවා. ඉන්පසු තේවාව කරන හිමිවරු ඉහළ මාලයට වඩිනවා. දළදා හිමියන්ට කරන පුද පූජා සිදු කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ එහි ජීවමානව වැඩ වෙසෙන බව සලකාගෙන. මේ අනුව උදෑසනම මල් අසුන සුද්ධ කොට ඒ මත විශේෂ ඇතිරිල්ලක් යොදා සිවුරු දැහැටි සහ මුව දෝවණයට පැන් ආදියද ඒ මත තබා පූජා කරනු ලබන. පැන් වඩනු ලබන්නේ ගෙපරාළ විසින්. මෙලෙස ආරම්භන පුද පූජා විදි සවස දෙවන ගිලන්පස පූජාවෙන් අවසන්. දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවලදී දෛනික පුද පූජා කිසිවක්
වෙනස් නොකර පැවැත්වීමට වග බලා ගන්නවා. මේ නිසායි දළදා වන්දනාවක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම එය පස්වරු 6ට පමණ අවසන් කරන්නේ. දළදා වන්දනාවකදී කෙරෙන විශේෂ වැදගත් සිද්ධියක් නම් දළදා හිමි දැකුම් මණ්ඩපයට වැඩම කිරීම. දළදා හිමි දැකුම් මණ්ඩපයට වැඩම වීමට පෙර සිදු කරනු ලබන වත්පිළිවෙත් රාශියක් පවතින. පළමු කොට නිල ඇඳුමින් සැරසුණු දියවඩන නිලමේතුමා කාර්ය කෝරාල හා මාලිගාවේ අනිකුත් රාජකාරී කරන අය සමග පහත මාලයේ සිට උඩුමහලට ගමන් කරනවා. එහිදී ආලත්ති අම්මලා දළදා වහන්සේට පුද පූජා කිරීමෙන් පසු දියවඩන නිලමේ කාර්ය කෝරාලත් සමග ඇතුළු මාලිගයට පිවිසෙනවා. එහි දොරටු අසලදී මල්ලතු අස්ගිරි මහානායක හිමිවරුන් සමග කාරක සංඝ සභාවද විසින් මාලිගාවේ දොර විවෘති සඳහා යතුරු බාර දීමට ඊළඟ සිදු වෙනවා. තේවාව බාර ස්වාමීන් වහන්සේ දෙනමක් විසින් දොර විවෘත කිරීමෙන් අනතුරුව දළදා වහන්සේ වැඩ සිටින කරඬුව විවෘත කිරීම සිදු වෙනවා. මෙලෙස දළදා මාලිගාවේ ඇතුළු මාලිගයේ ජපානයෙන් පරිත්‍යාග කරන ලද වෙඩි නොවදින කුඩා වීදුරු ආවරණයක් තුල කරඬු 7කින් සමන්විත කරඬු මාලාවක් ඇතුළත දළදා වහන්සේ වැඩ විසිනවා. උඩින්ම ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කරඬුවයි. එයට මාල රාශියක් පන්දවා තිබෙනවා. මෙම මාල රණින් සාදා මණික් අල්ලා සිදු කළ ඒවායි. රාජරාජ මහා මාත්‍යාදීන් විසින් නොයෙකුත් අවස්ථාවලදී සී දන්ත ධාතුන් වහන්සේට කරන ලද මෙවැනි පූජාවන් පිළිබඳව කොමසාරිස් පොතේ සඳහන් කොට තිබෙනවා. රිදී ආලේප කර ඇති පළමු කරඬුව පේසාවල්ලු අතරින් ගැලවිය හැකි ලෙස සවිකොට තිබෙනවා. දෙවැනි කරඬුව වටාද තැන්පත් කර ඇති කෞතුක වස්තු රාශියකි. රන්පත්වල ලියන ලද ධම්මචක්කපවත්තන සූත්‍රය අඩංගු පත්තිරු ගොන්නද බුරුම රටින් පූජා කරන ලද ප්‍රාතිමෝක්ෂය ලියූ රන්පත් ඉරුද රාශියක් මෙහි දක්නට ලැබෙනවා. එසේම මරකත මිනියෙන් සැදූ කුඩා බුදුපිළිම වහන්සේ නමක් තිබෙනවා. බුරුම රටින් කරන ලද පරිත්‍යාගයක් බව කියන එම කරඬුව මණික් අල්ලා දඹරණින් නිම කර තිබෙනවා. තුන්වැනි කරඬුවද දඹරණින් කරඬුවක්. හතරවෙනි කරඬුවද ඇහැලේපොළ මහා අධිකාරම් විසින් පූජා කරන ලද බව කියනු ලැබෙනවා. පස්වෙනි හා හයවැනි කරඬුවද අතිශයින් වටිනා ඒවා. පස්වෙනි කරඬුව අසල හේමමාලා හා දන්තකුමරු කලිඟු රටසිය සිට දළදා වැඩම කර වූ කුඩා කරඬුව තැන්පත් කර තිබෙනවා. එය පූජනීය වස්තුවක් වශයෙන්ද කෞතුක වස්තුවක් වශයෙන්ද අතිශයින් වැදගත් වන නිසා එය පසකින් තබා ආරක්ෂා කිරීමට පියවරගෙන තිබෙනවා. සත්වැනි කරඬුව අඟල් 4ක් පමණ උසකින් යුක්ත කුඩා එකක්. දළදා වහන්සේ වැඩ සිටින්නේ එම සත්වැනි කරඬුව තුල. මෙම කරඬු සියල්ලම සවි කොට ඇත්තේ සඳුන් කොට වලින් සෑදූ විශේෂ ආසනයක් මත. මෙම කරඬු වලින් පළමු කරඬුවේ යතුර දියවඩන නිලමේ භාරයේ ඇත. පස්වැනි කරඬුවේ යතුර ඇත්තේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් භාරයේ. හයවැනි කරඬුවේ යතුර මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් භාරයේ ඇත. මේ නිසා දළදා කරඬුව විවෘත කිරීම සඳහා දියවඩන නිලමේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුනුත් එක්විය යුතුයමයි. දළදා කරඬුව විවෘත කිරීමේදී එක කරඬුවක් ගලවා ඒ එක කරඬුවක් තුළ ඇති ආභරණ සහ විවිධ වස්තුන් වෙන්වෙන්ව ගෙන ලේඛනගත කරනු ලබනවා. අනතුරුව එම ආභරණ භාජන වලට දමා අසුරා මුද්‍රා තැබීමට කටයුතු කරනවා. දළදා ප්‍රදර්ශනය සඳහා දළදා හිමි වැඩමවීමට කරඬු විවෘත කර අවසන් වූ විට තේවාව බාරව සිටින මහා නායක හිමියන් විසින් දන්ත ධාතුන් වහන්සේ දියවඩන නිලමේතුමාට බාර දෙනවා. අනතුරුව දියවඩන නිලමේ නැවත දළදා හිමි මහා නායක හිමිවරුන්ට බාර දෙන. අනතුරුව දියවඩන නිලමේ නැවත දළදා හිමි මහා නායක හිමියන්ට බාර දුන් පසු උන්වහන්සේ විසින් දළදා හිමි ප්‍රදර්ශනය සඳහා තබන නෙළුම් මල සහිත වීදුරු කරඬුව තුල දළදා වහන්සේ තැන්පත් කරනු ලබනවා. කාර්ය කෝරාල විසින් දියවඩන නිලමේගේ දෝතෙහි පේශ ලේන්සුවක් එල්ලූ පසු මහා නායක හිමියන් දළදා හිමි සහිත කරඬුව ඒ මත තබනු ලැබෙනවා. අනතුරුව කවිකාර මඩුවේ නිරත අය දළදා බැතිගී ගායනා කරද්දී දියවඩන නිලමේ පෙරහරින් දළදා හිමි දැකුම් මණ්ඩපයට වැඩම කරනවා. තේවාව බාර මහා නායක හිමියන් යනු
දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලවකවානුවේ තේවාව භාර අස්ගිරි හෝ මල්වතු පාර්ශවයේ හෝ මහානායක හිමියන්. දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුල දළදා හිමි තැන්පත් කර තබන්නේ දැකුම් මණ්ඩපය තුල. මෙම මුළු කාලය තුළම කවිකාර මඩුවේ ගායනා හා පංචතූරි නාදයන් පවත්වනු ලබන. දළදා ප්‍රදර්ශනයෙන් පසු දළදා හිමි ඇතුළු මාළිගයට වැඩම කිරීමට පෙර දැකුම් මණ්ඩපයේදීද මහා සඟරුවන පිරිත් සජ්ජායනය යෙදවනු. ඉන් අනතුරුව දළදා හිමි ආපසු කරඬුව තුළ තැන්පත් කිරීම සඳහා ඇතුළු මාළිගයට වැඩම කරවනු. එසේ වැඩමවා දළදා හිමි සිරිත් පරිදි කරඬුවේ තැන්පත් කරනු ලබන අතර ඉන්පසු කරඬු හතම වැසීමට කටයුතු කරනවා. එසේ වැසීමේදී ඒ කරඬු තුළ තිබූ ආභරණ හා පූජා වස්තු එකින් එක ගණන් බලා තිබූ ලෙසම තැන්පත් කිරීමට කටයුතු කරනවා. මෙම අවස්ථාවට මහා නායක හිමිවරුන් දෙනම දියවඩ නිලමේතුමා, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, මහනුවර මහදිසාපතිතුමා ඇතුළු පිරිසක් අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. එක එක කරඬුවක් සවි කිරීමේදී ඒවා තද කිරීමට යොදාගන්නේ සිවුරුම. එසේ යොදා ගන්නා සිවුරු වලින් ඉවත් කරන කොටස් ලබා ගැනීමට පැමිණ සිටි පිරිස් තුළ ඇත්තේ ලොකු තරඟයක්. ඊට හේතුව එම සිවුරු කැබලිද බෞද්ධයන්ට පූජා වස්තුවක් වන නිසා.